යද්දි මේක. මම ඒකයි ලස්සනට මුල ඉඳලා ඔන්න පිළිවෙලට වැඩි ආවේ ඈ. හරි. එතකොට 1978 දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා අලුත් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙනවා. මොකද්ද පුතේ මේ ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ? මොකද්ද මේ ආණ්ඩු ක්‍රමයක් කියලා කියන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ මොකද්ද? මොකද්ද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ? ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා කියනවා රටක් පාලනය කරන ආකාරය ඇතුළත් ලියවිල්ල. රටක් පාලනය කරන ආකාරය ඇතුළත් ලියවිල්ලට අපි කියනවා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් කියලා කියනවා. හරි 1978 දී ඔන්න අලුත් පාලන ක්‍රමයක් හඳුන්වා දෙනවා. අපි මේ පාලන ක්‍රමය නම් කරනවා 1978 දෙවන ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා. පැහැදිලි? ඒත් මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ හරිද? රටේ අලුත් අංග කිහිපයක් එකතු වුණා පාලනය සඳහා. හරි? අලුත් ඒවාත් එකතු වුණා. කලින් තිබිච්ච ඒවත් ඒ ආයතන එහෙම තිබ්බා. හරි? ඒතර එක දෙයක් තමයි මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගත්තාම මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ලංකාවේ නම වෙනස් වුණා. ලංකාවේ නම වෙනස් වුණා. මෙතෙක් කල අපේ රට හඳුන්වන්නේ ශ්‍රී ලංකාව කියලා. 1978 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අනුව අපේ රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය බවට පත් වෙනවා. උන පළවෙනිම දේ තමයි ලංකාවේ නාමය වෙනස් වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය බවට පත් වුණා. හොඳයි? හරි. ඊළඟට තව දෙයක් වෙනවා. බුද්ධ ආගමට ප්‍රමුඛතාවය ලැබුණා. රටේ ප්‍රධාන ආගම බවට බුද්ධ ආගම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත්තා. ඊළඟට සමානාත්මතාවය ඊළඟට මේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි කරන්න ඊට පස්සේ ගත්තාම මේ නීතිය ඉදිරියේ හරිද අරක වගේ සමානාත්මතාවය ඊළඟට ඒකීය රාජ්‍යයක් ගොඩනැගීම හරි ඔය වගේ අරමුණු කිහිපයකුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අතුලත් වෙලා තිබ්බා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඒකීය රාජ්‍යයක් පිහිටවන්න ඊළඟට නීති ඉදිරියේ සමානාත්මතාවය සහිත පාලන ක්‍රමයක් ඇති කරන්න අරමුණු කරගත්තා. ඒ වගේම මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ජනතා පරමාධිපත්‍ය බලයත් අවධාරණය කළා. ඒ කියන්නේ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ කැමැත්ත මත. ජනතාව කැමැත්ත මත. රටක් පාලනය කරන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. රටක් පාලනය වන ප්‍රධාන ආයතන තුනයි. එකක් තමයි පුතේ ව්‍යවස්ථාදායකය. ඒ කියන්නේ නීති හදන ආයතනය. දෙවෙනි තමයි විධායකය. විධායකය නීති ක්‍රියාත්මක කරන ආයතනය. තුන්වෙනි එක තමයි අධිකරණය. නීති කඩ කරන අයට දඬුවම් ලබා දෙන නැත්නම් යුක්තිය ඉටු කිරීම සිදු කරන්නේ අධිකරණය තුල. ඒතර මෙන්න මේ ආයතන තුනෙන් තමයි රටක් පාලනය වෙන්නේ. හරි. ඒතර මේ ආයතන තුන හරි ක්‍රියාත්මක වීම ජනතාවගේ කැමැත්ත මත සිද්ධ වෙනවා කියන එක තමයි ජනතා පරමාධිපත්‍ය බලය කියලා අපි අදහස් කරන්නේ. ඒතර 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දක්වනවා ජනතා පරමාධිපත්‍ය බලය පිළිබඳව. කියන්නේ ඒ කියන ආයතන තුන සඳහා සුදුසු පාලකයෝ පුද්ගලයෝ තෝරාපත් කරගන්නේ රටේ ජනතාවගේ කැමැත්ත මත. ඒ නිසා ජනතාව තමයි ජනතාව පාලනය කරන්න ඕන පුද්ගලයෝ තෝරාපත් කරගන්නේ. ඒතර ජනතාව කැමැත්ත තමයි මේ පාලනය ක්‍රියාත්මක වන්නේ. ඒක තමයි ජනතා පරමාධිපත්‍ය බලය අවධානය කරති. පැහැදිලි? ජනතා පරමාධිපත්‍ය බලය අවධානය කරති. ඊළඟට මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තියෙන විශේෂතම ලක්ෂණය තමයි මොකද්ද? ජනාධිපති ධූරය. ජනාධිපති ධූරය. හරි. මෙතෙක් කල අපේ ලංකාව පාලනය කළේ මංකෝ අගමැතිවරයෙක්. නමුත් දැන් ඔන්න අගමැතිවරයෙක් වෙනකොට ජනාධිපතිවරයෙකු රටේ පාලකයා බවට පත් වෙනවා මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ. හරි. දැන් ඔයගොල්ලන්ගේ මං අහන්නම්කෝ ඉන්දියාවේ පාලනයේ ප්‍රධානය කවුද? ඉන්දියාවේ පාලන ප්‍රධානය තමයි අගමැතිවරයා. නරේන්ද්‍ර මෝදිනේ. ඇමරිකාවේ කවුද පුතේ පාලන ප්‍රධානියා? ඇමරිකාවේ අගමැතිවරයෙක්ද ඉන්නේ? නෑ ඇමරිකාව කවුද ඉන්නේ? ජනාධිපතිවරයෙක්. ඩොනල්ඩ් ට්‍රම්ප් නේ දැන් ඉන්නේ ජනාධිපතිවරයෙක්. ඊළඟ ගත්තොත් එහෙම හරිද බ්‍රිතාන්‍යයේ තින්නේ අගමැතිවරයෙක්. ඒතර ඔයගේ රටවල් වල ඉන්න පාලනයේ ප්‍රධානීන් ගත්තාම එක්කෝ ජනාධිපතිවරයෙක් එක්කෝ අගමැතිවරයෙක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒතර අපේ ලංකාවේ 1977 මහමැතිවරණය වෙනකම්ම රටේ ප්‍රධානීන් වශයෙන් හිටියේ කවුද? අගමැතිවරයා.
වරේ. අගමැති වරේ. නමුත් ජයවර්ධන මහතා පොරොන්දු වුණානේ මේ අගමැතිවරයෙක් යටතේ රටක් පාලනය කරන්න බෑ අමාරුයි. ඒ සඳහා ජනාධිපති ධූරයක් හඳුනා දෙන්න ඕනේ කියලා. ඒ අනුව තමයි එතුමා ඔන්න අගමැති ධූරය වෙනුවට ජනාධිපති හරි ධූරයක් හඳුන්වා දීලා රටේ පාලනීය ප්‍රධානිය බවට ඔහු පත් කරන්නේ. ඒතකොට ජනාධිපතිවරයා තමයි 1978 ඉඳලා අපේ රටේ විධායකයෙක් තම පාලනයේ ප්‍රධානිය බවට පත්වන්නේ. හරි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්න මේ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන වගන්තියේ මේ ජනාධිපතිවරයා ගැන සඳහන් කරලා තියෙනවා පුතේ. ජනාධිපතිවරයා පත්වන්නේ ජනාධිපති වර්ණයකින්. ජනාධිපතිවරයා පත්වන්නේ මොකෙන්ද? ජනාධිපති වර්ණයකින්. ජනාධිපති වර්ණයකින් තමයි ජනාධිපතිවරයා පත්වන්නේ. ඒතර එයා කෙලිම ජනතාව පත් කරන්නේ. කෙලිම පත් කරන ජනතාව. ඒ නිසා එයාට අර වැඩි බලයක් තියෙනවා. ආපහු අර පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ කැමැත්ත බලලා එහෙම නෙමෙයි. ජනතාව කෙලිම පත් කරන්නේ. ඒතර එයාට තනි බලයක් තියෙනවා. ජනාධිපතිවරණයකදී තමයි ජනාධිපතිවරයා පත්වන්නේ. වර්තමානයේ නම් අවුරුදු 5කට සැරයක් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. උතර එහෙම පත්ව ජනාධිපතිවරයා ගත්තාම එයා තමයි රටේ ප්‍රධානියා. හරිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කියනවා ජනාධිපතිවරයා යනු ආණ්ඩුවේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා වේ කියලා කියනවා. ආණ්ඩුවේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා වේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳව. පැහැදිලි? හරි. එතකොට එහෙම පත්වන ජනාධිපතිවරයා සතු කාර්යයන් රසක් තියෙනවා. ජනාධිපතිවරයා සතු කාර්යයන් ගැන කතා කරනකොට කාර්යයන් කියලා කියන්නේ මේ කාර්ය කියන්නේ නෙමෙයි. ඔහුගේ කර්තව්‍යයන් ගත්තාම ව්‍යවස්ථාදායකය සම්බන්ධ බලතල, විධායකය විදිහට තියෙන බලතල, අධිකරණය සම්බන්ධව තියෙන බලතල, රයිට්. ඊළඟට වෙනත් බලතල කියලා අපිට කොටස් වල වෙන් කරලා කතා කරන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාව ගැන සම්බන්ධව ගත්තාම පස්සේ ව්‍යවස්ථා සභාව ගැන මොකද්ද? රටේ නීති හදන ආයතනය. වර්තමානයේ අපේ රටේ නීති හදන ආයතනය මොකද්ද? පාර්ලිමේන්තුව. උතර වර්තමාන රටේ නීති හදන ආයතනය පාර්ලිමේන්තුව නම් කරන්නේ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුලින්. හරි. ඊට කලින් අපේ රටේ පාර්ලිමේන්තුව ගාලා නෙමෙයි හැඳින්වෙන්නේ නීති හදන ආයතනය. 78 දී තමයි රටේ නීති හදන ආයතනය පාර්ලිමේන්තුව නම් කරන්නේ. උතර අන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධව ජනාධිපතිවරයා බලතල දෙනවා. මොකද්ද බලතල? පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්න. ඊළඟට පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වෙන්න ඕන හැම වෙලාවක. ජනාධිපතිවරයාට බලය තියෙනවා. පැහැදිලිද? ජනාධිපතිවරයා බලය තියෙනවා. ඊළඟට විධායක වශයෙන් ගත්තාම ඕන දැන් ව්‍යවස්ථාදාය සම්බන්ධ බලතල මම කිව්වා. විධායක සම්බන්ධ ගත්තාම අගමැතිවරයා පත් කරන්න, ඇමතුරුන් පත් කරන්න, ඇමතුරුන්ගේ බලතල හා කාර්යයන් විනාශ කරන්න කාටද බලය තියෙන්නේ? ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඔබ දැකලා ජනාධිපතිවරයා තමයි අර ඇමතුරුන් පත් කරන්නේ. අර ඇමතුමන් ලියවුරුන් දෙන්න කියලා අස්සම් කරලා නේද? දැකලා තියෙන්නේ. උතර ඒවා කරන්නේ කවුද? ජනාධිපතිවරයා. ඊළඟ අධිකරණය ගැන තාරම් අධිකරණය සම්බන්ධව ගත්තාම ජනාධිපතිවරයාට තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන් ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවන් පත් කරන්නේ ජනාධිපතිවරයා. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන් ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවන් පත් කරන්නේ ජනාධිපතිවරයා. ඊළඟට අධිකරණයකින් වැරදිකරුවෙක් වෙච්ච ඕනෑම පුද්ගලයෙකුට අධිකරණයකින් වැරදිකරුවෙක් වෙච්ච ඕනෑම පුද්ගලයෙකුට සමාව දීම කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. කියන්නේ හිතන්න මරණීය දණ්ඩේ ලක් වෙච්ච වරදක් කරලා තියෙනවා නම් එයාට සමාව දෙන්න පුළුවන්කමක් තියෙනවා ජනාධිපතිවරයාට. ඔබ දැකලා ඇති ඔය නිදහස් දවස්වල වෙසක් මේ පොහොය දවසේම සිරකරුව නිදහස් කරනවා ජනාධිපතිවරයාගේ සමාව යටතේ. තේරුණාද? ජනාධිපතිවරයාට තියෙන අධිකරණ බල. වෙනත් බලතල ගොඩක් තියෙනවා. හරිද? රජයේ උත්සවවල මුලසුම දරන්න. එයා තමයි රාජ්‍ය උත්සවවල ප්‍රධානියා වෙන්න ඕනේ. එන නොවන එක වෙනවත් තාවක්. නමුත් එයා තමයි අනිවාර්ය රාජ්‍ය උත්සව තිබ්බොත් ඒකේ ප්‍රධානියා. හරිද? රාජ්‍ය උත්සව මුලසුම දරන්න. ඊළඟ රාජ්‍ය මුද්‍රාව ළඟ තබා ගන්න. ඒ රාජ්‍ය සීල් එක ළඟ තියාගන්නේ ජනාධිපතිවරයා. ඊළඟට ගත්තට පස්සේ
තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් පත් කරනවා. කියන්නේ අපේ රට නියෝජනය කරන්න වෙනත් රටකට යවන නියෝජිතයෝ, දූතයෝ පත් කරන ජනාධිපතිවරයා. તો ඒ රටවල වලින් ලංකාවට එන පිරිස් පිළිගන්නේ ජනාධිපතිවරයා. ඊළඟට ගත්තාම යුද්ධය හා සාමය ප්‍රකාශනපත් කරන්න. යුද්ධය හා සාමය ප්‍රකාශනපත් කරන්නේ කවුද? ජනාධිපතිවරයා. ඉතින් ඔන්න ඔය විදිහට ජනාධිපතිවරයා සම්බන්ධව හරි විශාල බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා තමයි ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධූරයට පත් වෙලා එතුමා ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම දෙයක් ජනාධිපතිවරයාගේ බලතල ගැන කතා කරද්දී මට දැන් බැරි ගෑණියෙක් පිරිමෙක් කරන්නයි පිරිමෙක් ගෑණියෙක් කරන්නයි. මත කියන්නේ එතුමා මට දැන් බැරි ගෑණියෙක් පිරිමෙක් කරන්නයි පිරිමෙක් ගෑණියෙක් කරන්නයි. ඒතර බලන්න ඒකෙන්ම කොයිතරම් ජනාධිපතිවරයාට බලයක් තියෙනවද කියලා. ජනාධිපතිවරයා වුණාට පත් වෙච්ච මුල්ම කෙනා තමයි ජේ.ආර්. ජයවර්ධන මහතා. එතුමා ජනාධිපති ධූරය සම්බන්ධව කතා කරද්දී කියනවා ජනාධිපතිවරයාට බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි විතරයිලු බැරි. අනිත් හැම බලතලයක්ම යට තියෙනවා. ඉතින් ඇත්තනේ මේ අපි කතා කරලේ හැම බලතලයක්ම ජනාධිපතිවරයාට තියෙනවා. කොටින්ම අධිකරණයේ වැඩිකරුවෙක් වෙච්ච පොදුව සමාව දෙන්නත් පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා. එයා ධූරය දරන කාලය තුල හරිද එයාව අධිකරණයකට නඩු මොනු කරන්න බෑ. එතුමා සම්බන්ධව ධූරය දරන කාලේ. ඒතරින් පස්සේ පුළුවන්. දැන් ඊයේ පෙරත් ඔය හිටපු ජනාධිපතිවරයෙක් අල්ලගෙන හිරේ දැම්මනේ. හරි. ධූරයෙන් දරුවට පස්සේ පුළුවන්. හැබැයි ධූර දරන කාලෙදි ටිකක් අපහසුයි. පැහැදිලි? ඒතර ඔන්න ඔය වගේ විශේෂ කාර්යයන් බලතල ටිකක් තියෙනවා කාටද ජනාධිපතිවරයාට. හොඳයි අපි ඔන්න දැන් 1970 ආණ්ඩුව ව්‍යවස්ථාව හඳුන්වා දීම, ඒකේ තියෙන විශේෂ ලක්ෂණ හරි සහ ඒකේ දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය වන ජනාධිපති ධූරය පිළිබඳව කතා බහ කරා. පැහැදිලිද? තේරුණාද? ගැටලු මොනවද තියෙනවා නම් දාන්න කමෙන්ට් එකක් chat එකට දාන්න. තේරුණා නම් හොඳයිද පැහැදිලිද කියන එකත් සම්බන්ධවත් දාන්න chat එකට. උතර මට තේරුම් ගන්න පුළුවන් ඔයාට වැඩේ සෙට් වෙලාද කියලා. හරි? right. එහෙනම් දැන් ඔන්න තියෙන homework එක. මොකද්ද homework එක? ඒ homework එක තමයි ටියුට් එකේ. හරි ඔබලා වදුණු paper එකේ හරි පළවෙනි ප්‍රශ්න අංක 11 වෙනකම්. මේකේ තියෙනවා ප්‍රශ්න අංක 11 දක්වා මේ ලබා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 11 දක්වා උත්තර ලියා ගන්න ඕනේ. ප්‍රශ්න අංක 11 වෙනකම් ප්‍රධාන ප්‍රශ්න අංක 11 වෙනකම් උත්තර ලියන්න ඕනේ. එකේ ඉඳලා 10 අවසන් වෙනකම් උත්තර ලියන්න ඕනේ. ඔය ටිකට අදාළව තමයි ඒකේ ප්‍රශ්න තියෙන්නේ. පැහැදිලි? හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරමු. හරි. එතකොට දවස් 70 ආණ්ඩුව ව්‍යවස්ථාව සම්මන්ත්‍රණය පළවෙනි දවසේ ආරම්භ කරලා වැඩේ පදනම දැම්මා. ඔයාලට දැන් වැඩේ සෙට්. ඉතින් එහාට අපි ඊටු ටික ඊළඟ දවස්වල පන්ති වලින් අපි මක් කරමුද? ගොඩ නගමු. දැන් අත්‍යවාරව ශක්තිමත්. දැන් එතන හරි ඊටු ටික හදන්න අපිට මහා අමාරුවක් නැහැ. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු.